දැන් මුල ඉඳන් ඔයාලට මම Photoshop උගන්වන්න යන්නේ. හරිද? සරලව මුල ඉඳන් Photoshop දීලා Photoshop උගන්වන්න යන්නේ. එතකොට 2021 version එක ඔයාලට ගන්න පුළුවන්. ගන්න විදිහ තමයි දැන් අද වීඩියෝ එකේදී මම කියලා දෙන්නේ. තව දෙයක් කියන්න තියෙනවා. මම මේ වීඩියෝ කිසිම දෙයක් එඩිට් කරන්නේ නැහැ. මේ විදිහටම ස්ක්‍රීන් රෙකෝඩ් එක ගත්තා. මේ විදිහටම YouTube එකට වීඩියෝ එක දැම්මා. ඒතර මම කියන වචන වගේ දේවල් වරදින්න පුළුවන්. ඒතර මම එඩිට් එකක් කරන්නේ නැහැ. මම එහෙම වීඩියෝ එක දාන හින්දා ඒව ගණන් ගන්න එපා. හරිද? ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි යට කමෙන්ට් සෙක්ෂන් එකේ හරි මේ ලින්ක් එකක් පින් කරලා ඇති. අන්න ඒ ලින්ක් එක ගන්නකො. ඒ ලින්ක් එක කොපි කරගෙන ඇවිල්ලා ඔයාලගේ පාවිච්චි කරන බ්‍රවුසර් එකට ඒක පේස්ට් කරලා මේක ෆ්‍රී වෙබ්සයිට් එකක්. මගේ වෙබ්සයිට් එක ෆ්‍රී හොස්ට් කරලා තියෙන එකකින්ද ටික වෙලාවක් යයි ලෝඩ් වෙන්න. හරි. වෙබ්සයිට් එකට යන්න වෙබ්සයිට් එකට යද්දි මෙන්න මෙතන .3යි ධන ලකුණුකුයි .3යි ධන ලකුණුකුයි තිබ්බොත් මෙන්න මේ වගේ ඉලක්කමක් ලෝඩ් වෙනකන් ඉන්න. හරි මේක ෆ්‍රී හොස්ට් කරලා ඉඳලා ටික වෙලාවක් යනවා ඒක ලෝඩ් වෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා browse courses කියලා. මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් mouse එකෙන් පල්ලෙහාට යන්න. හරිද? පල්ලෙහාට යද්දි මෙන්න මෙතන තියෙන courses all courses කියන එක. මේ all courses කියන එක ඇතුලේ ඔයා බලද්දි ඔයා ගොඩ කාලෙකට පස්සේ නම් බලන්නේ මෙතන courses ගොඩ බලා ගන්න පුළුවන්. සමහරවිට නැති වෙන්නත් පුළුවන්. හරිද? ඒක මගේ කම්මැලිකම හැටියට මට වෙලාව තියෙන හැටියට තීරණය වෙන්නේ. හරි. මෙතන Adobe Photoshop කියලා එකක් තියෙනවනේ. මේ Adobe Photoshop කියන එක තමයි යන්න ඕනේ. තව සමහර විට වෙන වෙන නම් වලින් Premiere Pro වලින් තියෙනවා. එහෙනම් ගොඩක් තියෙන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන Adobe Photoshop කියන එකට තමයි ඔයාලා කොහොම හරි යන්න ඕනේ. හරි. මේ Adobe Photoshop කියන එක ලෝඩ් වෙනකම් මට ලෝඩ් වෙනවා. ඊට ඒක ලෝඩ් වෙනකම් මම මෙන්න ඩවුන්ලෝඩ් කියන එක දාගන්න මෙතනට. හරි. මෙතන ඊට පස්සේ අර page එක ලෝඩ් වුණාන් පස්සේ Adobe Photoshop කියන page එක ලෝඩ් වුණාන් පස්සේ මෙතන ඔයාලට වීඩියෝ එකක් පෙන්නයි. මම දැන් මේකට වීඩියෝ එකක් දාන්නේ. තව මෙතන පතුවාර බටන් එකක් පෙන්නයි. ඒ බටන් එක ක්ලික් කළා මගේ ප්ලේලිස්ට් එකට මාරු වෙන්න පුළුවන්. හරි. එතකොට පල්ලෙහාට යද්දි මෙතන තියෙනවා සිස්ටම් රික්වයර්මන්ට්. ඒ කියන්නේ වගේ කම්පියුටර් එකේ තියෙන්න ඕනේ මේ software එක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න තියෙන්න ඕනේ රික්වයර්මන්ට් ටික. සිස්ටම් රික්වයර්මන්ට්. හරිද? මේව අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා ගන්න. හැබැයි මේ දේවල් තියෙනවා නම් හොඳයි. එතන 2022 මේ 21 කියලා දාන්න ඕන. මගේ ඉතින් වැරදිලා 22 කියලා දාලා තියෙන්නේ. හරිද? මෙතන තියෙනවා downloadable resource කියලා. හරිද? downloadable resources කියන්නේ මෙතනට දාන්නේ මම පාවිච්චි කරන හැමදේම මෙතනට තමයි මම දාන්නේ. ඒ කියන්නේ මම මොකක් හරි Photoshop වලින් දෙක ඔයාලට කියලා දෙන්න මොකක් හරි photos කිහිපයක් අරගෙන edit කරනවා නම් ඒ edit කරන photos edit කරපු නැති photos ටික මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහාට කොහොම යන්න තව තියෙන්නේ. හරිද? පල්ලෙහාට ඔහොම lesson 1 එකට දාලා images මෙතන තියෙනවා. ඔය lesson 2, lesson 3, lesson 4 එහෙම තියෙනවා. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක දැන් අපි software එක download කරන්න යන්නේ. මෙන්න මෙතන තියෙනවා software download කියලා බටන් එක. මෙන්න මේක ක්ලික් කරපුවාම ඇඩ් play වෙනවා. හරිද? ඇඩ් play වෙන්න තැනකට තමයි අපි යන්නේ. ඇඩ් play වෙන්නේ නැහැ. ඇඩ් එක play කරන තැනකට තමයි අපි යන්නේ. හරිද? මෙතන තියෙනවා step by step guide to creating a file download link editing කියලා මෙන්න මේ වගේ පොඩි description එකක් තියෙනවා. ටයිටල් එකක් තියෙනවා. හරිද? ඒ ටයිටල් එකේ යටින් බටන් එකක් තියෙනවා get link කියලා. මෙන්න මේ ටයිටල් එක මෙන්න මේ ටයිටල් එක තියෙනෝනේ. මෙන්න මේ ටයිල් එක තියෙන තැනින් හරියටම get link කියලා එක බටන් එකක් තියෙන අන්න ඒක ක්ලික් කරන්න. ඒවට යටට යද්දි මේ get link කියලා තියෙනවා. මේ යටට තව get link කියලා තියෙනවා. හැබැයි ඔයා මෙන්න මේ ටයිටල් එකට අදාළ get link එක තමයි ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරන්න. එක ක්ලික් කරායින් පස්සේ මෙන්න මේ වගේ page එකකට මෙන්න මේ page එකේ watch at කියන එක දෙන්න. continue කියන බටන් එක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙතන complete the step කියන්නේ මෙතනදී ඔයාලට මුලින්ම බලන්න තියෙනවා මේ ads තුනක්. හරි සාමාන්‍ය විනාඩි දෙකක් තුනක් වගේ යනවා. හරිද? ඒක මෙතන complete the step කියන එක ක්ලික් කරන්න. මෙන්න මේක ක්ලික් කරද්දී ඔයාලා වෙනම page එකකට යනවා. ඒක අයින් කරගන්න. හරිද? මෙන්න මේක load වෙලා ඉවර වෙනකන් ඉන්න. හරි ඒක load වෙනකන් තව දෙයක් තියෙනවා කියන්නේ. ඒතකොට මේ වගේ දේවලුත් ඔයාලට මේ තියෙන images ටික download කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේම add එකක් බලලා images folder එකම download කරගන්න පුළුවන් එකපාරට. හරිද? හරි මේ දැන් බලන්න පළවෙනි add එක. මම ආයෙ පාරක් කියනවා මම මේ වීඩියෝස් කිසිම එකක් edit කරන්නේ නැහැ. මෙහෙම YouTube එකට දානවා. ඒතකොට මම කතා කරන වචන පැටලෙන්න පුළුවන්, වචන වරදින්න පුළුවන්. එකපාරටම මූණ අල්ලන්න පුළුවන්.
ඒ වගේ දේවල් මගේ අතින් වෙන්න පුළුවන්. ඒවට සෝරි. මොකද හේතුව මම මේක එඩිට් කරන්නේ නැහැ. හරි. තව දෙයක් තියෙනවා කියන්න. හරිද? මේ මම අද කරන්නේ මේක ඩවුන්ලෝඩ් කරන විදිය පෙන්නනවා විතරයි. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන එක වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඉන්ස්ටෝල් කරන්න ලේසි වාටනොත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හරි දැන් මෙහෙම මෙතන මෙන්න මේ කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න. ඒතකොට අපි දැන්ට පළවෙනි ඇඩ් එක බලලා ඉවරයි. ඒතකොට දැන් අපි බලන්න යන්නේ දෙවෙනි ඇඩ් එක. හරිද? ආයෙත් අර වගේ ටැබ් එකක් ඕපන් වෙයි. ටැබ් එක ක්ලෝස් කරගන්න. අලුත් එක මෙන්න මෙතන මේ ඩිස්ප්ලේ වෙන අලුත් ඇඩ් එක. හරිද? ඒක යනකම් පොඩි වෙලාවක් යමු. මම කිය හිටියේ මම වීඩියෝස් එඩිට් කරන්නේ නැහැ කියන එක. මේ වීඩියෝස් එඩිට් කරන්නේ ඇත්තටම මෙහෙම ගත්තා දැම්මා. මොකද මට ඒක ලේසි මගේ වැඩ ටික මට කරගෙන යන්න ඉක්මනට. අනිත් එක තමයි මම එඩිට් කරන්න ගත්තොත් එහෙම මට වීඩියෝ සීරීස් එක කරන්න හිතෙන්නේ. ඒකින්ද මම එඩිට් කරන්නේ නැහැ. පුළුවන් තරම් වචන වරදින්න නැතුව වචන පැටලෙන්නේ නැතුව මම කියන්න බලන්න. සුට්ට වෙලාවක් ඉන්න ඕනේ. හරි. ආය පාරක් කන්ටිනියු කියලා බටන් එක ආවා. ආය පාරක් අපි ක්ලික් කරමු. දැන් අපි තුන්වෙනි අවසාන පාර තමයි මේ ඇඩ් එක බලන්න යන්නේ. කම්ප්ලීට් ස්ටෙප් එක දෙනවා. ආය පාරක් ටැබ් එකක් ඕපන් වෙනවා. අපි ක්ලෝස් කරගන්නවා. මේක මේක යනකම් තව දේවල් ටිකක් තියෙනවා. මම මෙතන බටන් එකක් දානවා. කන්ටැක්ට් කියලා බටන් එකක් දානවා. ඒ කන්ටැක්ට් කියන බටන් එක හරහා ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න විස්තර ටික ගන්න. හරිද? මේක බවුට් කියන එකට කියපුවම තව විස්තර ටිකක් තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් කියව ගන්න. මම මේක කන්ටිනියු කියන බටන් එක එනකන් ඉන්නේ. කොහොමද ඔයාලට මේ ඇඩ් එක බලන්න විනාඩි 3ක් යනවා. කියන එක ඇඩ් එකකට එක විනාඩිය ගන්න විනාඩි 3ක් යනවා මේ ඇඩ් සෙට් එක බලලා ඉවර කරගන්න. හරිද? හරි මෙතනින් ආයි කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ වගේ පේජ් එකකට ගෙනියනවා. මේ වගේ පේජ් එකකට එතකොට ඔයාලා ගෙනියනවා. හරිද? මේ වගේ පේජ් එකකට එනිස්සන් පස්සේ මෙන්න මෙතන තියෙනවා ඕපන් කියලා බටන් එක. මේ ඕපන් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මෙන්න මෙතන ඔයාලා පෙන්නයි ඩවුන්ලෝඩ් කියලා. Adobe Photoshop 2020 එක ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා බටන් එක. මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ආය පාරක් පෙන්නනවා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එක. මෙන්න මේ ක්ලික් කරා. හරිද? මේක ක්ලික් කරාන් පස්සේ මේ ක්ලික් කරාන් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්න. කියන්නේ එතන දැන් මම මේ ක්ලික් කරාන් පස්සේ මෙන්න මෙතන ඩවුන්ලෝඩ් වලට ගියන් පස්සේ බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් වෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ ක්ලික් කරලා බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? මේක ඩවුන්ලෝඩ් වුණායින් පස්සේ මම වීඩියෝ එක ඊට ඉතින් පස්සේ කරන්නම්. දැන් මම මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලා software එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න software එක කියන්නේ ඔයාලට zip file එකක් එන්නේ. ඔයා zip file එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න. හරිද? එතකොට මම zip file එක install කරගන්න විදිහ කියන්නේ. ආයෙ ඉතින් කියන්න තියෙන්නේ මෙන්න මේක ඉලක්කමක් කියන එක අනිවාර්යෙන් බලන් ඉන්න. එහෙම නැත්නම් ඔයාලට යට තියෙන courses පෙන්වන්නේ නැහැ. හරි. එච්චර තමයි කියන්න තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් මේ වීඩියෝ එක බැලුවට thank you හැමෝටම. අපි ඊළඟ Photoshop වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් thank you.